මෙම වේදනාකාරී තත්ත්වයන් තවදුරටත් පැහැදිලි කරගත්තොත් මේක ඔසප් චක්‍රය තුලදී ඇතිවන වේදනාවක් පමණක් නෙමෙයි. ඔසප් චක්‍රයේ ආරම්භ වීමට පෙර දින කිහිපයකට කලින් වේදනාව ආරම්භ වන්නට පුළුවන්. ඔසප් චක්‍රයේ අවසාන වෙලත් දින කිහිපයක් සතියක් දෙකක් වගේ යනකනුත් වේදනාව පවතින්නට පුළුවන්. ඊට අමතරව කාන්තාවන් ලිංගික එකතුවීමේදී වේදනාකාරී තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්. තවදුරටත් ඇතැම් කාන්තාවන්ට මලපා කිරීමට අවශ්‍ය විට අධික වේදනාවක් ඇති වෙලා මලපා කිරීමෙන් පසු එම වේදනාව පහව යාමේ තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම තමයි මුත්‍රා කිරීමට අවශ්‍ය නැට මුත්‍රාශය පිරෙනකොට වේදනාකාරී තත්ත්වයක් ඇති වෙලා මුත්‍රා කිරීමෙන් පසුව එය පහව යාමේ තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්. මීටත් අමතරව මේ ඔසප් චක්‍රයෙන් ස්වයායක්තව ඕනෑම අවස්ථාවක විවිධ අවස්ථාවන්වලදී ඇතිවන වේදනාව ඇතැම් අවස්ථාවලදී මාස 6කටත් වඩා වැඩි කාලයක් පවතින වේදනාකාරී තත්ත්වයක් දක්වා වුණත් මේක වර්ධනය වෙන්නට පුළුවන්.